අද මේ කොළඹ ජාතික රෝහලේ දෙන්නෙක් ICU වල ප්‍රතිකාර ලබනවා. තවත් රෝගීන් ගණනාවක් අතපය බිඳිලා තුවාල වෙලා ප්‍රතිකාර ලබන්නේ ඔවුන්ගේ පුද්ගලික දෙයකට ඇවිල්ලා නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව ගෙදර යවන්න රට හදන්න පුළුවන් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කරගෙන තමන්ගේ දරුවන්ට අනාගතයක් හදන්න තමයි ඕන් මේ සාමකාමී ජනතා අරගලයට ආවේ. මේක තමයි ලංකා ඉතිහාසයේ තිබුණු සාමකාමීම ජනතා අරගලය. ඒකට ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහගේ නියෝග මත කරපු ම්ලේච්ඡ ප්‍රහාරයන්ගෙන් තමයි අද මේ අය සමහර අය මාරාන්තික තුවාල ලබලා ඉන්නේ. ජීවිතය අනුතරකට ලක් කරගෙන තිබෙන්නේ. අතපය කඩා බිඳගෙන තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ තව දුරටත් විවිධ උප්පරවැට්ටි ව්‍යවස්ථා නූල් සූත්‍ර තමන්ට කරන දේශපාලන නූල් සූත්‍ර ගැට කම්බ මේ ආදී දේවල් උත්සාහ කරන්නේ නැතුව වහාම බැහැල යන එකයි කරන්න තියෙන්නේ. මේ රටේ ජනතාව නිවැරදි හරියම පණිඩයක් දීලා තියෙනවා. ඒක ස්ථිරයි. ගෝඨාභය රනිල් ගෙදර යා යුතුයි. මේ ආණ්ඩුව ගෙදර යා යුතුයි. මේ රටේ ජනතාවට තමන් කැමති පාලනයක් රට හදන්න පුළුවන් ජනතාවාදී පාලනයක් පත් කරගන්න කඩිනමින් ඉඩසැලසිය යුතුයි. ඒක තමයි මුළු මහත් රටේ ජනතාවගේ ඉල්ලීම. ඒකට ඉඩ දීලා ඉක්මනින් බැහැල යන තරමට මේ රටේ ජනතාවගේ ජීවිත සහ දේපල ආරක්ෂා වෙයි. ඒක ගෝඨාභය සහ රනිල් විසින් වහාම කඩිනමින් කළ යුතුයි. විශේෂයෙන්ම ඊයේ දවසේදී ජනාධිපති මන්දිරයේ වගේ මර්ලේගහ මන්දිරයේ අවට සිද්ධ වෙච්ච ඉතාමත් ම්ලේච්ඡ ප්‍රහාරයන්ට ලක් වෙච්ච රෝගීන් අපි බලන්න ආවා. බොහෝ දෙනෙක් ඇතරම පහර කෑම වලට රක් වෙලා තියෙන්නේ. තාම අහිංසක විදියට මේ සිද්ධ වෙච්ච තමන්ගේ අතේ මුකුත් නැතුව නිරායුධව සාමකාමී විරෝධය දක්වන්න ගියපු අයට එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරයේ ප්‍රතිඵල තමයි තියෙන්නේ. රෝහල් කාර්ය මණ්ඩලව වෛද්‍යවරුන්ගේ තිබිච්ච මැදිහත් වීමෙන් බොහෝ දෙනෙක්ගේ ජීවිතවලට වෙන තිබිච්ච අනතුරු දායක තත්ත්වය වැළැක්විලා තියෙනවා. අපි හිතනවා දැන්වත් මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕන මහජන මතය කියන්නේ මොකක්ද කියලා, ජන බලය කියන්නේ මොකක්ද කියලා. තවදුරටත් ගෝඨාභය රනිල් වික්‍රමසිංහ මේ ජන බලය ඉස්සරහා තමන් පරාජය බාර නොගන්නවා නම්, තමන් පරාදයි කියලා පිළි නොගන්නවා නම් ඒකට ඔවුන්ට ගෙවන්න වෙන වන්දිය ඉතාම භයානකයි. මොකද මේ රටේ ජනතාවගේ අපි හිතනවා තව එක ලේ බිඳක්වත් හෙලෙන්න ඕනේ නැහැ කියලා මේ දුෂ්ට දූෂිත පාලනය වෙනුවෙන්. ඒ අවසන් කළා තියෙන මේ රටේ ජනතාව. ඒ අවසන් කිරීමට දායක වෙච්ච නිර්භීත මිනිස්සු ටිකක් තමයි මේ අද රෝහල්ගත වෙලා ඉන්නේ. ඉතින් අපි ඔවුන්ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි හිතනවා මේ රටේ මේ තියෙන තත්ත්වය ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා ජනතාවට තමන්ගේ කැමැති ආණ්ඩුවක් පත් කරගෙන ජනතාවගේ දායකත්වයෙන් මෙරට හදන්න ඕන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. ඉතින් ඇත්තටම ඊයේ දවසේ අපේ රටේ සිද්ධ වුණේ අපි විශ්වාස කරනවා එක්තරා ආකාරයක නිදහස් අරගලයක්. ඒ ජන අරගලයේ එක ජයග්‍රහී පියවරක්. ඒ පියවර ඉතාමත්ම සාමකාමී විදියට ජනතාව සමරන්න ඕන. ඒ වගේම මේ ජයග්‍රහණය ඉදිරියට ගෙනියන්න ඕන. ඒකට එදිහත් වෙච්ච දායක වෙච්ච හැම දිනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම නැවතත් අපි අවධාරණය කරනවා රාජපක්ෂලා වික්‍රමසිංහලා දැන්වත් තේරුම් අරගන්න ඕන මහජන බලය මොකක්ද කියලා. මේ මහජන බලයට හිසනමලා ඔවුන් මෙරටේ ජනතාවගේ ජනමතය ඉඩ දෙන්න ඕන. ඒ වගේම මේ පහර කෑමට ලක් වෙච්ච හැම දෙනෙකුටම යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කරපු මේ කැපකිරීම අපේ ඉතිහාසයේ ලක් ඉතිහාසයේ ඉදිරි දිනයකදී විශේෂ මතක සටහනක් බවට පත් වෙනවා.